ඔයා දන්නවද ඇයි රෝමන්වරුන්ගේ මව්බිම රුමේනියාව කියලා හඳුන්වන්නේ නැතුව ඊට කිලෝමීටර් 1000ක් වගේ ඈත තියෙන රටකට ඒ නම ලැබුණේ කියලා? සාමාන්‍යයෙන් රටකට නම ලැබෙන්නේ විශේෂම හේතුවක් නැත්නම් මේ රටේ ඉන්න ජනතාවට අනුව. ප්‍රංශේ නම් වෙලා තියෙන්නේ ප්‍රැන්ක්ස් කියන ජනතාවට අනුව. ෆින්ලන්තේ නම් වෙලා තියෙන්නේ ෆින්ස් කියන ජනතාවට අනුව. ඒ අනුව බැලුවොත් රෝමන්වරුන්ගේ මව්බිම රුමේනියාව වෙන්න ඕනේ. ඒත් ඒක හඳුන්වන්නේ ඉතාලිය කියලා. රුමේනියාව කියන නමේ අර්ථය වෙන්නේ රෝමයේ පුරවැසියෝ කියන එක. ඒත් රුමේනියාවේ ජීවත් වුණු මුල් ජනතාව නියම රෝමන්වරු නෙමෙයි. ඔවුන් හැඳින්වුවේ ඩේසියන්වරු කියලා. කිස්තු වර්ෂ 101 දී රෝමයේ අධිරාජ්‍යය වුණු ට්‍රේජන් විසින් මේ රට ආක්‍රමණය කරන්නේ ඔවුන්ට තිබුණු රත්තරන් නිසා. රෝමන්වරු මේ රටේ සෑහෙන කාලයක් ඉඳපු නිසා මේ රටේ දේශීය ජනතාවත් ලතින් භාෂාව කතා කරන්න පුරුදු වුණා. ඒ වගේම Tamanගේ තත්ත්වය උසස් කරලා පෙන්නන්න රොමෑන්ස් කියලා Tamanවම හඳුන්වන්න ඔවුන් පටන් ගත්තා. මේගොල්ලෝ මේ නම දිගටම තියාගෙන හිටියේ ඔවුන් බාබේරියන්ලා නෙමෙයි කියලා පෙන්නන්න. දැන් එහෙමනම් ඔයාට හිතේ ඇයි රෝමන්වරු Tamanගේ මව්බිමට රුමේනියා කියලා නම දැම්මේ නැත්තේ කියලා? මේකට හේතුව ඉතාලිය කියන නම රෝම අධිරාජ්‍යයටත් කලින් ලැබුණු එකක් වුණ එක. මේක ඉතාලියේ දකුණු ප්‍රදේශයේ ජීවත් වෙච්ච විතාලි කියන ගෝත්‍රයෙන් පැවතගෙන ආපු නාමයක්. පුරාණ ලතින් භාෂාවට අනුව මේකේ තේරුම ගවයින්ගේ භූමිය කියන එක. කොහොම හරි අන්තිමට රුමේනියාව Taman ආක්‍රමණය කරපු රෝමන්වරුන්ගේ රටේ නම ලස්සනට දාගන්නවා. රෝමන්වරුන්ගේ සැබෑ මාතෘ භූමිය ගවයින්ගේ භූමියක් විදියට සදාටම නම් වෙනවා.